appreciation කියන පාඩම පටන් ගමු. මොකද හේතුව අපිට රසාස්වාදය කියන එක මේ නාට්‍යෙනුත් අපි මූලික අපේ අභිලාෂයක්. ඕනම කලාකෘතියක හරය වෙන්න ඕනේ රසාස්වාදය ප්‍රේක්ෂකයාට පාඨකයාට මහා ජනතාවට ලබා දීම. ඒකට තමයි ඔයගොල්ලන් මහන්සි වෙන්නේ පුරුදු පුහුණු වෙන්නේ. හැබැයි රසාස්වාදයේ ඉස්සෙල්ලා අපි දැනගන්න එපා. අපි අනිත් අයට ඇති කරන්න කලින් අපි මේක දැන අඳුන ගන්න ඕනේ. අපි ආසාවට නාට්‍ය කරනවා කියන පදනමෙන් බැහැර වෙලා. දැන් සිංහල වචනය ඇතුලේ තියෙනවා මේ අර්ථය. ඕගොල්ලන් මේ වචනය අහලා ඇති මීට කලින් ඕගොල්ලන් දන්නවත් ඇති මේක යම් පමණ. එහෙම දන්න අය ඉන්නවනම් ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේකේ මූලික අදහස කියන්නේ. Basically you know what does this topic hold or meaning. Basically everybody knows in Sinhala rasa aswade. This term comes from a very well known journal called Natya Shastra by Bharata Muni. Bharata Muni means, Bharata is name and Muni means prophet කියන එක. මේ මුනිවරයා භරත කියලා එයාගේ නම. එයාට ගෲප් එකක් හිටියා දැන් මේ වගේ කණ්ඩායමක්. 4-5 වෙනි සියවස් වල ලෝකෙටම theories techniques හැදුවා එයා. එයාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. දැනට භරත හදපු දේවල් තමයි මුළු ලෝකෙම යුනිවර්සිටිස් වල අලුත් පරම්පරාවල් ඉගෙන ගන්න. Performing arts වල basic techniques and theories comes from Bharata prophet. එතකොට වචනේ තියෙන අර්ථය ඕකලන් හිතන විදිහට මේ appreciation එමත් රසාස්වාදය from where did this begins? This is my first question to you. Appreciation begins where? How do you know? Okay. හිත ඇතුලේ. Inside you. වෙන? යටිසිතේ. තවත් අදහස් තියෙනවද? From the heart. Other may for today we are going to talk very little about this topic. මගේ අදහස නම් රස ආස්වාදය කියන එක තියෙන්නේ කොහෙවත් නෙමෙයි. It starts with foods. උතුම් වෙලා වගේ මගේ දිහා බලන්න එපා. මට හිතන එක නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ ලියාගත්තත් කමන්නේ ඒක. භරත කියනවා ඒක ශ්ලෝකයක්. It is just like a hymn. ශ්ලෝක ඔයගොල්ලන් දන්නවනේ. ශ්ලෝක කියන්නේ ඒක ගද්‍ය ස්වරූපයෙන් ලියවුණු එකක්. ඒ ශ්ලෝකයේ තේරුම මේකයි. ඒක ඔයගොල්ලන් ලියා ගන්න. විභව කම අනුභව විභව අනුභව ව්‍යභිචාරි භාව ව්‍යභිචාරි භාව සංයෝගයෙන් රස නිෂ්පත්තිය වෙයි. There is a translation even in English. You can read about Natya Shastra. Have you heard about this? Right. In this particular journal, he discussed basic rasas.
එන්න දැන් මම කිව්වනේ ආහාර වලින් මේක පටන් ගන්න කියලා. So I said this is coming from foods. Bharata says යම් ආකාරයකින් නානා විධ ව්‍යංජන හා ඖෂධ බෙහෙතුත්යි ද්‍රව්‍යයන්ගේ සංයෝගයෙන් රසය නැතහොත් රසායනයේ උපත සිදු වෙයිද ඒ අයුරින් නානාවිධ භාවයන්ගේ සංයෝගයෙන් නාට්‍යගත රස නිෂ්පත්තිය වෙයි. යම්සේ හකුරු ආදී ද්‍රව්‍ය ව්‍යංජන හා ඖෂධ සංයෝගයෙන් භෝජනයේ රස හයේ නිර්මාණය වෙයිද ඒ අයුරින්ම නානාවිධ භාවවලින් සංයුක්ත කොට ස්ථායි භාවයේ රසත්ව ලබයි. දැන් මේකේ this is where I quote Bharata's Natya Shastra, because he basically discussed that there are different spices we take for cooking, for better cooking. So like that, Bharata says the rasas, emotions, also contented by emotions. So he brought up our day-to-day foods and the recipes and the spices. So this is how we can understand it basically. So when we produce a certain emotion, say anger, right? Anger produce particular, දැන් කෝපය ඇති වෙන්නේ පෘථග්ජනයට. නළුවා කෝපය හරහා නිෂ්පාදනය කරනවා මොකක්ද? රෞද්‍ර රසය. Have you heard about Raudra? Yeah. Arousing. It is anger. But it is not anger. Anger begins with the majority. But when it, in terms of Natya rasas, it is called a different name. It is called Raudra rasa. Raudra means anger. The basic is anger. That's right. Yes. You shout someone with anger, but when it begins with the performing arts, you recreate it. So then you don't say this is anger. It is called Raudra. This is how it turns and recreates. අපි පෘථග්ජනයෝ හැටියට අපිට පහළ වෙනවා කේන්තිය, කෝපය, තරහ. ඒක පෘථග්ජනයන්ට පහළ වෙනවා. හැබැයි ඒක ප්‍රතිනිෂ්පාදනය කරපුවාම නළුවා ඒකට කියනවා රෞද්‍ර රස. රෞද්‍ර රසයයි පෘථග්ජනයට පහළ වෙන කේන්තියයි, කෝපයයි, වෛරයයි ඔය ආදී දේවල් එක හා සමාන නැත. දැන් ඕගොල්ලන් මේ නාට්‍ය පෙන්නන අපි හිතමු බයිසා කියන මොකද මල්ලිරට කියන ලයින් එකක් තියෙනවනේ. ඒ ලයින් එකේ මොකද්ද තියෙන්නේ? බයිසට රෞද්‍ර රසය. එතකොට නළුවගෙන් අපි අහුවොත් ඔයා කරන්නේ රෞද්‍ර රසයද කේන්තියද කියලා මොකද නළුවා කියන්නේ? මට මාරයක් කෙනෙක්. දැන් ඔයා
නෑ ඔයාට ওই උත්තරේ දෙන්න පුළුවන්. ඔයා මේක කීවල ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. එහෙම නෑනේ. එහෙම නැති වෙනකොට නළුවා කරන්නේ නළුවා පෘථග්ජනයෙක් හැටියට ඒක කරනවා. එයා තරහ ගන්නවා අදාළ වෙලාවට. එහෙම නැත්නම් තරහ පෙන්වනවා. තරහ හංගවන්නේ නැහැ. මොකද එයා ටෙක්නික් එක දන්නේ නැහැ හරියට. ඒක වෙන process එකක්. ඒක ක්‍රියාපටිපාටයක්. It has a long procedure how to achieve Raudra Rasa through anger. ඒ වගේ තමයි basically හොඳ සූපවේදියෙක් රසවත් කෑමක් පිසගන්නේ. දැන් මෙතන ඉන්න ගොඩක් ඉන්නවා. There are so many people here. Who can cook well? Who can cook well? One. Who can cook well? Two. Anoma can cook well. Noriko can cook well. So 4 people here can cook well. But what happened to the others? What happened to the others? They haven't practiced it. They don't know how to cook. එතකොට ඒ කියන්නේ රස නිෂ්පාදනය කිරීමට කට්ටියක් හොඳටම දන්නවා, කට්ටියක් හොඳටම දන්නේ නැත. හැබැයි අර හොඳටම දන්නේ නැති කට්ටියට පරිප්පු හොද්දක් හොයා ගන්න පුළුවන්. පුළුවන්. මටත් පුළුවන් පරිප්පු හොද්දක් හොයා ගන්න. මට අපි හිතමු පරිප්පු හොද්ද උයන එක පොතක තියෙනවා නම් මටත් පුළුවන් උයන්න. හැබැයි ඒක කාටවත් කන්න පුළුවන්ද? කාටවත් කන්න බෑ. මම දන්නවා හොඳටම මම පරිප්පු හොද්දක් හැදුවොත් nobody can eat. ඒ වගේ තමයි රස නිෂ්පාදනය නළුවෙකු අතට ගියාම එයා අර තියරි එකෙන් හොඳට ඉගෙනගෙන ඒ තියරි එක ප්‍රැක්ටිස් කරලා නැත්තම් එයා හැසිරීමක් තමයි කරන්නේ. ලංකාවේ 100%ක්ම ඇක්ටර්ස්ලා උන් බොරු කරන්නේ. උන් ටෙක්නික්ස් කියන જાතියක් දන්නේ නැහැ. එකයි මෙතන තියෙන අරුබුදේ මේක තේරුම් ගන්නත් බැහැ. So you have to practice, and also you should know the theory. You should know the recipe, how the rasas begins and recreate it. It is just like you are making a good meal. This is Bharata's basic lesson to you. And there is another para. ඉවීම සම්බන්ධම කරගෙන පැරා එකක් තියෙනවා. ඒක මම කියවන්නම් ඔයගලන්ට සිංහලෙන්. භරතගේ මෙම සඳහනෙන් පෙනී යන්නේ නාට්‍යයෙන් උපදින රසයෙහි එම ද්‍රවණශීලත්වය පවතින බවයි. දිව යම් අයුරකින් මිහිරි ඇඹුල් තිත්ත ආදී ද්‍රවීභූත රසයන්ගේ යම් විඳීමක් ලබයිද? කොහොමද රස දැනගන්නේ? දිවෙන්. අපි රස දැනගන්නේ දිවෙන්. ඇඹුල්, මිදි, තිත්ත, මිහිරි. අපි කියනවා it is very tasty. So the tongue gives you the facility to understand which rasa. You can say bitter, you can say delicious, and you can say spicy. But it is spicy. So that is also a rasa. How do you understand that rasas? You understand with your tongue. That's how you learn rasa from the beginning. So Bharata says, this is the facility you will learn by your tongue, by your skin, by your mind, by your ear. When you hear a very good music, whom you mostly like, smell, මාර සුවඳක් එන්නේ. මට කේක්, බටර් කේක් සුවඳක් එනවා. මට කණ්ඩ හිතයි කෑල්ල. So
you learn it and you know by your senses. එතකොට යම් විඳීමක් ලබයිද ඒ ආකාරයෙන් මේක තමයි අල්ලගන්න ඕන. ඕගොල්ලෝ හිතන්නේ මේවා වෙන තැන්වල වෙන ලෝකවල තියෙනවා කියලා මේ රස කියනවා. නෑ. භරත කියනවා ඒ වගේ ඕගලන් කෑම කනකොට ඕගලන් තිත්ත මිහිරි ඇඹුල් විදියට ඕගලන් රස අඳුන ගන්නවද ඒ ආකාරයෙන් රසිකයාගේ හදවත ශෘංගාර හාස්‍ය ආදී රස වලින් අනුභූතිය ලබයි. දැන් මේක තමයි අද මට පටන් ගන්නමේදී ඕගලන්ට කියලා ෂෙයා කරගන්න ඕන පාඩම about races. ඕගලන්ගේ මූණ වලින් මට කියන්න පුළුවන් I can understand by your faces. Before today you haven't heard about races by the foundation of foods. You may have think races coming from somewhere logically somewhere else. ඒක වෙන ග්‍රහ ලෝකකින් ආපු එකක් වෙන්න ඇති කියලා ඔයගොල්ලෝ හිතන්නේ. නෑ. ඒක පටන් ගන්න ආහාර වලින්, කෑම වලින්, කුළු බඩු වලින්, පිසීමෙන්. මිසක් වෙනත් විදියකින් නෙවෙයි. එතකොට භරත discuss and he argues that basically you should know rasa begins with foods. By cooking, by smelling, by combining, by mixing most of the time. හරිද? එතකොට අල්ලගන්න අදට එකක් කෑම වලින් තමයි රස පටන් ගන්න. හැබැයි ඕගලන්ගේ කාර්යයට එනකොට නළු කාර්යයට එනකොට නළුවා මොකද කරන්නේ? නළුවා කොහොමද රස නිෂ්පාදනය කරන්නේ? නළුවා රස නිෂ්පාදනය කරන්නේ කෝපය නම් ඒක අයිති නළුවට නෙවෙයි. හැබැයි නළුවා මීට කලින් ජීවිතේ කියලා කියන්නේ මීට පෙර තමුන්ගේ ජීවිතයේදී an actor have experienced many times anger and the other feelings. Now the actor knowingly uses it and take as a foundation and recreate it into the play. Take Baisa. Baisa is always, he is with anger. එතකොට නළුවා හොයා ගන්නවා, he should find the technique how to recreate it. For me, I can understand, I can feel, I saw way is recreating spirits emotion. Compared to the other actors, I feel and I see they is bringing and recreating the emotions of Julie. Second, I see and feel Jnanapala is trying his level best to recreate Jnanapala's anger, thought, and so many feelings and emotions. තවම අනිත් අය උත්සාහ කරනවා මට පේනවා. මම කියන්නේ
අපි හිතමු රීක්‍රියේෂන් කියන කාර්යයේදී ඔයගලන්ට අහුවෙන්නේ නැහැ කියලා. තමුන් ලැජ්ජ වෙන්න එපා ඒක කියන්නේ. තමුන් ලැජ්ජ වෙන්න එපා නවත්තලා අනිත් තමුන්ගේ සහාය නළුවා හෝ නිලියත් එක මට මේක එන්නේ නැහැ. ඔයා මේ ලයින් එක ඔයා කිව්වට මට එන්නේ නැහැ මේක කරන්න හරියට. කොහොමද කරන්නේ? ඒකට එයාගේ සහයෝගය ගන්න පුළුවන්. සහයෝගය ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඩිරෙක්ටර්ට කියන්න පුළුවන්. මට මේ ඉමෝෂන් එක එන්නේ නැහැ. නැත්නම් මට සැබෑ ජීවිතේ තියෙනවා වගේමයි එන්නේ. ඒක මගේ වැරද්දද? නෑ කිසිම වැරද්දක් නැහැ. මොකද හේතුව පුහුණු වීම කාලෙදී සැබෑ ජීවිතයේ තියෙන ඒවා තමයි එන්නේ. අපි පුහුණු වීම කාලෙදී වැඩ කරනකොට when we work in rehearsals usually automatically we bring our day-to-day feelings. Automatically it happens. But you have to remember, you have to recreate it. And එතන තමයි art පටන් ගන්න. So there is the place where art begins. You have to think that I have to recreate it. සමහර පුහුණු වීම තියෙනවා සමහර ශිල්පීන් ඉන්නවා ඇත්තටම මෙතන රියල් ලයිෆ් ගේන්නත් බෑ. ඇයි? ඒගොල්ලෝ ආතතියටපත් වෙනවා, ඒගොල්ලෝ ලැජ්ජාවටපත් වෙනවා. They feel shy, they feel ashamed and they can't even create the natural feelings. So there are so many things that we have to think about. ඒ නිසායි මේ රස කියන එක ඔයගලන් ඉගෙන ගන්න ඕනේ. අපි දැන් ආපහු පුහුණු වීමට යම් බලන්න. So we rehearsals and we'll see how you begin to work with the role as well as recreate the role, not to do the role. We have to do some creative. You have to give a sort of a creative push within yourself. Then Baisagatta, you can think that I walk like this. But how Baisa walks? So you have to think. එතවා අත්හදා බලන්න පුළුවන්. එතකොට පුළුවන් ගිල්ල මේ sir I have a problem. How Baisa walks? දැන් ඔකට අනෝමි සර් කලින් හිටපු සුමිත් කියන මිනිහට කියලා තිබුණා කට්ටණි සීන් එකේදී කට්ටණියද කියන්නේ මේ නන්දනම් කියන අයිසර් ජෝර්ජ්ට මතක් ඉස්සර එදා කරගොමගේ පයින් පාරක් ගහන්න. ඔව් ඒ කියන්නේ කලින් ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට නල්ල තම්බි කියනවා මේකේ ලයින් එකකින් අයිසර් එදා පොලිසියදී පයින් පාරක් ගෙවුවේ. අපි පොලිසිය ඔක්කොම හේදුවේ. ඒ කියන්නේ එයා ජීවත් වෙලා ඉන්නකොට සර් ගහලා තියෙනවා බයිසට. එතකොට අනෝම කියලා දෙනවා සුමිත් කියන නළුවට මෙන්න මෙහෙම ලයින් එකක් මේකේ තියෙනවා. බැරිද උඹට කකුල නිකන් අර ගහපු ෂොට් එකට කඩි නිකන් එහෙම වෝක් එකක් දාන්න කියලා. මිනිහා එහෙම එක try කරාද? මිනිහා දෙච්චර ටැලන්ට් එකක් තියෙනවා කියලා මට හිතන්නම. ඉතින් මේ වගේ elements that you can use. So you can go back to the ඒකට ජීවිත දශාව කියලා කියන්නේ. පිටිපස්සට යනවා රිවර්ස් එකට. ඊළ ලයිෆ් එක ඔයා ෆික්ෂනලයිස් කරනවා. සිදුවීම් ආශ්‍රය. කැලි ඔයා අමුණලා රෝල් එකක් හදාගෙන ඒ රෝල් එකේ වෝක් එක ඔයාගේ නෙවෙයි. එහෙම. ඔයාට ඕනේ රෝල් එකක් නේ. මෙතන ක්‍රියේට් කරන්න. ඔයා විදිහට නෙමෙයි. ඔයා විදිහට. ඔයාට ඕනේ මෙතන රීක්‍රියේට් කරන්න. ඔයා ඊට පස්සේ මොකද? එල්ල පත්තු කරාද ඊට පස්සේ සොහන. රෝල්
මොකටද ඔයාව පෙන්වන්නට මොකටද ඔයා මෙතනට එන්නේ? ඔයාව බලන්න නෝ කන්නඩි ළඟට ගියාම ගෙදර බලාගත්තා. ඒකනේ ඔයාව එන්ටර්ටේන් කරනවා කියන පළවෙනි කාරණේ ඔයාවට එන්ටර්ටේන් වෙන්න බෑ. මම කියන්නේ I am really happy about way. එයා දැන් එයාට දුන්න ජොබ් එකේ එයා දේවල් කරනකොට she entertains us. Each and every time I really like to see her. And she gives something to the role which everybody should do. Then only the art begins. ඒ වගේම තමයි ජෝර්ජ් ගත්තත් ජෝර්ජ්ගේ හිස්ටරි එක හොයාගන්න ඕන නළුවා. ස්ක්‍රිප්ට් එකේ තියෙනවා ඒක. නැත්තම් ඔයා රයිටර්ට කතා කරා. ජෝර්ජ්ගේ වයස කීයද? අහනවා මංජු මේ ජෝර්ජ්ගේ මොන වගේ වයසද? එයාගේ හිස්ටරි එක එයා මොන ජාතිකයේද? එයා කසාද බැඳලාද? මට පොඩි නිකන් ප්‍රොෆයිල් එකක් දෙන්න බලන්න මට පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට ඒක ගැන ඔයා හිතනවා නිතර. හිතපුවාම ඊට පස්සේ දැන් මම ඇවිදින්නේ මෙහෙමනේ. ඒකම මෙතනට දාලා හරියන්නේ නැහැ. අන්තික ඔයා සිංහල. දැන් ඔයා කරන්න යන රෝල් එක බ්‍රිටිෂ්. ඊළඟට ඔයා ඇත්තටම මේ ජෝර්ජ්ගේ vocabulary එක මෙහෙම වෙන්න බෑ. පොඩි දීලා බලන්න පොඩි accent එක. So that's how the role begins. එතන හැම කෙනෙක්ම හිතන්න ඕනේ මම රෝල් එකක් නිර්මාණය කරනවා. මම නෙවෙයි මේ. මම අලුත් දෙයක් මේකට ගේන්න ඕනේ. ඒකෙන් තමයි භරත කිව්වා වගේ අර ස්පයිසිස් දේවල් එකතු කරලා මිශ්‍ර කරලා රසවත් ආහාරයක් හදාගන්නවා වගේ මෙතන ඕගලන් නොවන චරිතයක් නිර්මාණය කරනවා. Then people would like to see you. උදාර හැටියට බද්දි හැටියට මුවීන්ද්‍ර හැටියට දකින්න ඕන මිනිස්සු ටිකට් අරගෙන සල්ලි දීලා ගන්න එන්න ඕනේ නැහැ. මොකද ඕගලන්ව හම්බෙන්න පුළුවන් පාරේ තොටේ. අලෝ මචං කියාගෙන හම්බෙතයි. හැබැයි ඒකේ නම බලන්න මෙතනට එන්න ඕනේ නැහැ සල්ලි දීලා. මේකේ බලන්න ඉන්නේ ඕගලන් වෙනස් දෙයක් කරනවා. එහෙම කරයි. අපි බලමු. ඒක වෙනස් කරපු රීක්‍රියේෂන් එකක් බලන්න. දෙන්න හැදුවේ ඉස්සෙල්ලාම රසාස්වාදය ගැන. ඒ කියන්නේ නළුවා නිලිය හැටියට අපි කොච්චර රසාස්වාදයකින් යුක්ත පුද්ගලයෝද? අපි කොයිතරම් දුරට රසවින්දනය දන්නවද? ඒ දන්න තා ප්‍රමාණය තමයි අපිට පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂකයට ලබා දෙන්න. ඒ අනුව අපිට අද පාඩම හැටියට ගත්තේ රසාස්වාදයේ භරත මුනි හඳුන්වලා දීලා තියෙන විදිය. ඔහු හඳුන්වලා දීලා තියෙනවා
ආහාර නිෂ්පාදනය කියන්නේ ආහාර ව්‍යංජන හදනකොට ඒකට කුළුබඩු එකතු කරනවා වගේ නළුවෙක් නිලියක් තමුන්ගේ චරිතයට යම් යම් කලර්ස් පාට යම් යම් අභින එකතු කරන්නේ හරියට හොඳට උයන්න දන්න කෙනෙක් ව්‍යංජනයකට කුළුබඩු ಜಾති එකතු කරනවා වගේ. ඒ කුළුබඩු ಜಾති රාශියක් තියෙනවා. ඒ වගේ නළුවෙකුට නිලියකට කොයිතරම් දේවල් තියෙනවද? ඒ වගේම මේ රසස්වාදයේ යටතේ සර් කියලා දුන්නේ රස 9ක් තියෙනවා. භරත මුනි කියන මුනිවරයා අපිට ලබා දීලා තියෙනවා අපේ රස 9ක්. ඒ රස 9 යටතේ දැන් උදාහරණයක් විදිහට සගත්තේ බයිසගේ චරිතයේ ඔහු ප්‍රකට කරන්නේ ඔහු දන්නේ නැහැ ඔහුගේ චරිතයෙන් ප්‍රකට කරන්නේ රෞද්‍ර රසය බව. නමුත් ඔහු දැනට නිෂ්පාදනය කරන්නේ කේන්තිය. ඔහු දන්නා පමණින් ඔහුගේ චරිතයෙන් ඔහු ප්‍රකට කරන්නේ දෙබසක් කියනකොට කේන්තිය. නමුත් කේන්තියෙන් නළුවා මේ රස 9 දැනුවත්ව මේ ව්‍යංජනයක් හදනවා වගේ දැනුවත්ව අධ්‍යාපනයකින් යුක්තව ඉදිරිපත් කරනවා නම් ඔහු කේන්තිය හරහා හරි හැටි ඉදිරිපත් කරන්නේ රෞද්‍ර රසය. ඔහුගේ චරිතය විද්‍යාමාන කරන්නේ රෞද්‍රකම. බයිසා කියන්නේ නාගරික මේ චණ්ඩියෙක්. චණ්ඩි බයිසා. එතකොට මේ නාගරිකත්වයේ චණ්ඩිකම ඔහුගේ රෞද්‍රකම තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට කිව්වේ නළුවා නිලිය විදියට මේ රස 9 මොකක්ද කියලා හඳුනගෙන තමුන්ගේ චරිතය ඇතුළට ඒ ව්‍යංජන ඒ 3-5 එකතු කරලා රසවත් ව්‍යංජනයක් හදන හැටි ඉගෙන ගන්න.